මෙයා එනවා. රෝණ මහත්තයාට මම මතකයි. මම මතකයි. ඔබතුමාට ඉස්සර මේ පුහුල් ගෙඩියකට මයින් ඇඳගෙන ගියා. ඒක මනේ. ඔව්. ඊට පස්සේ කිව්වා මම මාත් මේ වගේ වැඩකට තමයි හිතේ මම ආවේ. මට හැබැයි ඊට වඩා පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මම මොකක්ද? මට ලෝකයේ ඇඳලා හරියට ඉන්දියාව ලංකාව පැහැදිලිව පුහුල් ගෙඩිය ඇඳලා මට ඉන්දියාවට පස්සේ ලංකාව පැහැදිලිව ඇඳලා. ඒ කියන්නේ ලෝක සිතියම අඳිනවා ලෝක සිතියම අතරේ තිබෙන ශ්‍රී ලංකා මහද්වීපය සීමා කරලා දෙන්න කියලා තමයි ඉන්දියාව ලංකාව කියන පරසය. ඔව්. හොඳට ඒ කියන්නේ පේන විදිහට සකස් කරලා දෙන්නේ කියලා කිව්වා. මම ඊට පස්සේ ඒ වැඩි වෙන විදිහට කතා කරලා දුන්නා. ඒක වෙන මොකෝත් මගෙන් ඉල්ලුවේ නෑ. ඉන්දියන් සාගරේ ඊට මම කම මුකුත් දියට ඕනේ දෝන්නේ කියලා. ඒකත් ගොඩක් පිළිකලා අරගෙන ඒ අරගෙන ගියේ 2009 මට මේ සිද්ධිය මේ ලංකාවේ තිබුණු සිද්ධාන්තත් එක්ක සිද්ධිත් එක්ක කොටි කලබල එක දේවල් මට මේක වැඩි මම ඊට හිතට ගත්තේ නෑ. අමතක වෙලා තිබුණා. මට නැවත මහත්මයා මේක මතක් වුණා. ඉලස්ට්‍රේටර් ලංකාවේ සුනාමියෙන් පසුව තමයි ඒ මතක් වෙන්නේ. මට මතක් වුණේ කියන්නේ මතක් වුණා නෙවෙයි මට කෙනෙක් මතක් කරලා දුන්නා. හැබැයි ඒට ඉස්සරලා මේක මතක් කරපු අවස්ථා තියෙනවා. මොකද මේක නෙවෙයි මේක මතක් කරලා තිබ්බේ නෑ. නමුත් ඒට ඉස්සෙල්ලා මම ඔබතුමාට මතක් කරන්න කැමතියි. ඒක දෙයක්. මම මේ අපේ භූමාට දේවතාවියත් එක්ක දේවතාවියක් මෙයා චුට්ටි. චුට්ටි කටහඬක් එයාගේ තියෙන එයා මට කතා කරා. එයා කතා කරලා ඉවර වෙලා මට මතක 2018 පිටුවේ ඒ කාලේ මිනිස්සු මම ගොඩක් මිනිසුන්ට පස්සේ මට එයාගෙන් මම බෙහෙත් සහ අනිකුත් දේවල් කරගන්න පරාසයකට මම ආවා. නමුත් මම ප්‍රසිද්ධ නෑ. එහෙම කරගෙන ඉන්න එක අවස්ථාවකදී මෙතෙන්ට ආවේ අපි ඔබ කීයේ 2004 කතාව. ඔව් 2004. ඒ කතාව ඊට පස්සේ මට මේක මතක් වුණා. මම දැන් ඔය ඊට කාලෙකල එක දවසක් මට අර බුම්මට දේවතාවු තාකරලා ඉවරලා මට මතක් වුණා තවත් බැරි වුණානේ අටකොරට යන්න. මට අටකොරට යන්න බැරි වුණානේ කියනකොට මම තාමත් මට මතක නෑ. මොකද මම හිතට අරගත්තේ නෑ බරට අර මිනිස්සයා අරගෙන ගියේ පොහුල් ගෙඩිය ලංකාවේ සිටින. මට තාමත් මගේ හිතේ නෑ. ඊට පස්සේ මම මේක කල්පනා කර ඉන්නකොට එක දවසක් අපේ නියෝජ්‍ය විදුහල්පති මට මුගක් මේ තැන්වල බෙහෙත් අදලිවට උදව් කරපෙන්නේ. මම එයාට කිව්වා මෙන්න මෙහෙම එකක් මට මතක් කරගන්න මොකක්ද? ඇයි අපේ එයා ඇවිල්ලා දවසක් කිව්වනේ මේ බිම ඇඳලා ලංකාවේ සිටිය නැඳලා වේවැලි මේක අටකොන මෙහෙම කරලා ඔබිට මේක තව අවුරුදු 12යි තියෙන්නේ. අපාගත්තේ නැත්තම් මේ ලංකාවම ඉවරයි. කියලා කිව්වලු යුද්ධ කෙනෙක්. යුද්ධ තියෙන කාලේ. ඉතින් ඒ වෙලාවේ ඒ කියන්නේ යුද්ධ තියෙන කාලේ කියලා කියන්නේ මේ තුන්වෙනි ඉරාම යුද්ධය. ඒ කියන්නේ 2004 තමයි මේ සාකච්ඡාව නැවත අලුත් වෙන්නේ. ඒක ඉස්සෙල්ලා කියලා කියනවා යුද්ධ තියෙන කාලේ. මේක උඹලා යුද්ධ කරන්නේ ප්‍රභාකරන් කිව්වට ප්‍රභාකරන් විතරක් නෙමෙයි. ප්‍රභාකරන්ගේ ඉන්නවා ඉන්දියාවෙන් ආපු නොපෙනෙන ලෝකේ අපිට හොඳට හම්බ වෙනවා. අපිට මේ මෙතෙන්ටත් දැන් දෙතුන් සැරයක් අවහිර කරලා තියෙනවා. අපි ඒව කපාගෙන මේ ඉන්නේ. හැබැයි අය මට ඒට බැරි වෙයිද දන්නේ නැහැ. ඒ තරම් ලංකාවේ මිනිස්සු අතරේ ඉන්නේ යක්ෂ භූත ප්‍රේත කොටස්. දැනුත් බොහොම අමාරුවෙන් ආවේ. හන්දි ගානේ බාබකියුද මොනවාද කියලා ඒක නමක් එයා වෙන නමක් කියන්නේ මට මතක නැහැ. ඒ වගේ ගඳ ඉවසන්න බෑ. මිනි ගඳ ලේ ගඳ අපිට ඉවසන්න බෑ. මේ කතා කරන්නේ බොහොම උඩ ඉඳලා තමයි අදහස් දෙන්නේ. එලා අර ලංකාවේ සිටි මැදලා මෙන්න මේක කපා ගන්නilla තව අවුරුදු 12 කියලා කියලා ඔන්න මේ සාකච්ඡාව මතක් කරුවට තමයි. දැන් එතකොට 2004 සාකච්ඡාවෙන් පසුව නැවතත් අර අදුරා ඔබට මොනවද කරනවා අර පුද්ගලයා. ඊට පස්සේ මම මේක කල්පනා කරලා කියනවා දැන්. හොඳට මට කියන්න කැමති මහත්මයා
මම මේක මට දැන් ආවර්ජනය කරනවා. මම අර භූමාට දේවතාවියත් මෙතන බණ භාවනා කරමින් සම්බන්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි මට වෙනත් විශ්වයේ තව අයත් මේත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මම ඒ කට්ටියගෙන් මේක අහගත්තා. අහගත්තට පස්සේ මම මේක ඒ බයෙන් කියලා දුන්නා. හැමතැනම මිනී මරන දෙවි කියලා යනවා. ඉතින් මගේ මහත්තයා නම් දරුවෝ සහෝදරයෝ නම් කම්වාසී මම ඊට පස්සේ මේක හිතේ දරාගෙන හිටියට මේකේ අනිතු විපාකේ මොකද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි අර ඒ කතාව මම නැවතත් අර මෙතන වැඩ කරන අයත් එක්ක කතා කරුවට පස්සේ කිව්වා ලංකාවට කරන්න තියෙන දේ නෙවෙයි වෙන දෙයක් කියලා කිව්වා. මේ ලංකාව නැති වෙන්නේ මේක අපා ගන්න බැරි වුණොත් ගස්ස ගත්තමයි කියාගෙන ගියා. නැවත එන්නේ වමනාවක් වුණොත් විතරයි. හැබැයි දුර ඉඳලා කතා කරා. ඒ කියන්නේ මොකට දෙන්න. ඊට පස්සේ මම මේක ගැන සාකච්ඡා කරලා බොහොම බුද්ධිමත් මිනිස්සෙක් මම හොයාගත්තා. ඒ කියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්තු වරලත් ඉංජිනේරුවා. එයා මට අම්පාර්තිකයෙන් හම්බෙන්නේ. පස්සේ ඒත් එක්ක නිකම් මේ කතා කරනකොට පරිසරය ගැන කතා කරනවා ගැන කතා කරනවා මම කිව්වා මේ වගේ දෙයක් ගැන ඔබතුමා මොකක්ද හිතන්නේ? වෙන්න පුළුවන්. නැත්තම් මේ ලංකාවේ විතර මේ උම්මත්යන් දේවල්ද අනිකුත් දේවල් මිනී මරණ ඒවා මේ වගේ ලොකු මේ 70 ගණන් වලින් පස්සේ 80 ගණන් වලින් පස්සේ මේ ලංකාව මේ තරම් ව්‍යසනයකට අපේ සංස්කෘතිය පත් වෙන්න විදියක් නැහැ. මේක බලනකොට මේ යක්ෂ වැඩ තියෙන මේ දේව වැඩ නෙවෙයි. මම කියනවා මේකට මෙහෙමයි මම දැනගෙන තියෙන හැටියට. මේ මිනි පිට ඉන්නේ යක්ෂ ප්‍රේත භූත කොටස් දෙවියන්ට මේකට අපි දැන් බැහැ කරන්නේ. කොච්චර වනදහම් පිළිත් ජීවත් මේක බොහොම යම් කි පරාසයක් විතරයි ලැබිලා තියෙන්නේ. කතා කරගෙන එයා කැමති වුණා. මම විස්තරය කිව්වා දැන් අර ලංකාවේ සිටියන් ඒවා. ඊට පස්සේ කිව්වා එයා අපි හම්බෙන්නේ යන්න. මම හම්බෙන්නේ යන්න පුළුවන් හැබැයි මේ මිනිස්සු කොහොමද දන්නේ තාත් ඉන්නම දෙනෙක්වත් මම දන්නේ. හැබැයි ඉන්නේ සව් මම අහලා තියෙනවා. මම ඒක ගැන මේ වෙනකොට හොයාගෙන ඉන්නවා. හොයාගෙන තමයි මම හරියට. ආව ඒ කියන්නේ ඒ වෙන විටත් එම පුද්ගලයා කොහෙද ඉන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. නේ දැනගත්තා. මම ඉඳන් හිටව හොයලා බලනවා නමුත් කතා කරන්න යන්න බයයි. යකදුරින් නීච විදිහේ යකදුරින් නිසා මම ඒක වැඩි බය වුණා. ඊටත් මේක කතා කරනකොට මේ මිනිස්සුන්ගේ මොනවද තියෙනවද දන්නේ නැහැ මොන යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවද මම දැන් අර බුමාට දෙකටක් එක්ක ඉන්නවා ඒ හා සම්බන්ධව මට යම් කිසි බාධාවක් ඇති වේද මේ වගේ දේවල් පිළිබඳ මම රහස්‍යභාවයෙන් මේක කියන්නේ. හරියට ඒක කතා කරලා ලොකු හයියක් ආවා. ඉතින් මම කිව්වා එයාට මගට එන්න අපි දෙන්න වීල් එකක් අරගෙන වීල් එක මගෙන් එවලා අපි දෙන්න ගියා. ඒ කියන්නේ ඒ වෙනකොට විධායක මන්ත්‍රීවරයෙක් වශයෙන් ප්‍රබල ඉන්න 80 ගණන් වල 80 මන් හිතන්නේ මට එයා කියපු විදිහට 85 කොමයි 89 ජනාධිපති විදියට දියුරුම් දෙන්න ඉස්සර පෙර ගමන් යනකොට එයා ජයවර්ධන මහත්තයා ඉන්නවා ඒ වෙලාවේ ගාමිණී සනායක ඉන්න කොබ්බේකඩුව මහත්තයා ඉන්න මට ඒ තේරෙම එයා සාමාන්‍ය වචන සෙට් එක කියලා කියනවා ඒ ඉන්නකොට මෙයාට මේ විතරම දේවාලයේ හිටපු කර පළාත් සභා මන්ත්‍රීවරයෙක් හෝ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් ඒ කියන්නේ හොඳම ජේ.ආර්. ප්‍රියදත් මහත්තයාගේ හොඳම හිතවතී ඒ කියන්නේ මේ යක්කදුරා මේ කට්ටඩියා නෑ කට්ටඩිය කියන්නේ මේ කට්ටඩිය මාව දැන් සොයා හිටපු කට්ටඩිය විතරකම දේවාලයේ රත්න කම්බිලි කියලා මුත්තට මායම් වෙලා වැඩ කරන යකෙක් බැඳගත්තු මිනිස්සු. දැනගෙන වැඩ කරන මිනිස්සු. ඒ ඡන්දෙත් ඉල්ලපු කෙනෙක්. මිතරකම දේවාලයේ බාහිකාරියා තමයි ප්‍රාදේශ සභා පළාත සභා. එයාට උදව්වට තමයි මෙයා වැඩිපුර එක මා වෙනදා තමයි ලොකු මේ ඒකට ලයිට් තරම් දීලා පාරවල් අදලා විතරම කියම් බොහොම ප්‍රසිද්ධයි වෙනදා තමයි එතන කරපු උදව්. එතකොට මෙයාම එතෙන්ට දාගෙන දැන් මේ ලොකු මේ රටේ බොහොම මිනිස්සු ආගිය තැන. මේක ඔබතුමා අපි දන්නේ නැතුණාට එහෙම තැනක් ඒක දේවාලයක් ලොකු. ඒ කාලීන වශයෙන්. එතෙන්ට මෙයාට එන්න කියලා මෙයාට වෙනදා මහත්තයා කියලා තියෙනවා මේ අපේ දැන් එක පැත්තකින් දකුණේ JVP කලබල අර පැත්තෙන් පොටි කලබල මේ අස්සේ නෙවෙයි යන්නේ දැන් ජනාධිපතිවරණයට ඒ මූණ දෙන්න යනකොට යාගේ ආරක්ෂාවට යම් ස්ටෙප් කරලා දෙන්නේ කියලා තමයි මෙතන ප්‍රකාශ කරන්නේ. මේකනේ
ඊයින් දිගට කතා කරලා ඔබතුමා ආරක්ෂාව කියන්නේ අගමැති වශයෙන් ඉඳලා മന്ത്രിවරයෙක් වශයෙන් ඉඳගෙන ආරක්ෂාව ඉන්නකොට මෙයා මට කියනවා ඉතින් ජනාධිපති ධූරයට එනකම් අපි ආරක්ෂාව ලම්පා මාතට අරගන්න හදලා දෙන්න. හැබැයි මෙයාට කියනවා මේ කට්ටලියා කියලා මෙතන ප්‍රබලව විදිහට වැඩ කරන එක නතම මේ නීච කුලේ මගේ ලංකාව සහ ලෝකෙ සිටියන් අතර ඉන්නේ. මිතවගම දේවාලේ රත්න කම්පිලිට වැඩ කරපෙන්න. එතකොට එයා කියලා තියෙනවා අපි මේක වැඩේ කරලා දෙන්න. බය නැතුව ඔබතුමා ඕනේ තැනක යන්න යාපනයේද දකුණේද රැස්වෙන්න ඕනේ කර. ඔබතුමාට වෙඩිවදින්නෙත් නෑ ඔබතුමාට වෙන්නේ නෑ ඔබතුමාට මුළු ලංකාවේ මිනිස්සු වශී කරගන්න. ඔබතුමාගේ දක්ෂතාවය තියෙනවා. ඒක තවත් අපි ආරක්ෂා කරනවා. ඊට පස්සේ කියලා එතන මිතවගම දේවාලේ ඔය ආරක්ෂා අංගාසිය මුලින්ම දාගෙන කියන්නේ නම් ඊවෙනම් මට මේ පුද්ගලයා අත්තරන් ඇතුළු උඩ මම මේ පක්ෂයත් අලියා ඇතුළුකදී ජීවම් කරගෙන මෙයාට ආරක්ෂාවක් කරලා නාලන්දාවත් එක්ක අට කොනේ වලලා ගන්න ඒවා යක් සේරම කරගන්න කියලා කරලා දෙන්නේ. එහෙම දෙයක් හදලා දුන්නයි කියලා. එතකොට ඒකට මෙයා විතරක් නෙවෙයි. يعني මේ මට පොල් ගෙනාපු ඇදුරා සහ අර ප්‍රාදේශ සභා මන්ත්‍රී මිතවගම දේවාලයේ අයිතිකරු විතරක් නෙවෙයි පොතානිගම ඉඳලා තියෙන වෙද මහත්තයා එයා සහ තවත් මට ප්‍රකාශ කළේ නැති පුද්ගලයෝ දෙතුන් දෙනෙක් එකතු වුණා. දැන් සුළු පැහැදිලි කිරීමක් කරන්න මේ ප්‍රේක්ෂකයන්ට. ඔව්. තුමිය කවුද කින්දමන්ද කියලා ඔහු එළිය හඳුනන්නේ නැහැ. මෑ හඳුනන්නේත් නැහැ. මෑගේ විශේෂ දක්ෂතාවය විතර සිතියන් අඳින්න විශේෂ හැකියාවක් තියෙනවා. කවුරුන් හෝ අසල්වැසියෙක්ගෙන් හෝ නැත්නම් සොයා බැලීමකින් යුතුව මෙම පුද්ගලයා මෙතුමියව සොයාගෙන එනවා සිතියමක් ඇඳගැනීම පිණිස. එතකොට මේ ඇඳගත්ත සිතියමෙන් තමයි මේ රටේ ඉන්න ජනතාවගේ ආකර්ෂණය වගේම අපේ ජනාධිපති හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සමාවෙන්න මේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට කටයුතු කරේ. නෑ ආරක්ෂාවේ වැඩි කරලා දීලා. දීලා. මේ මාව සිටියම අඳින්න හොයාගෙන ඉන්නේ 93. හරි 80 ගණන් වල තමයි මේ ආරක්ෂාව. 80 ගණන්. 80 ගණන් වල තමයි යකදුරෝ කට්ටලියෝ දේවාලකාරයෝ තේරෙන එකතු වෙලා මේ වැඩි වේදාස මහත්තයට ජනාධිපති වෙන්න පුළුවන් බය නැතුව ඉන්නලා. ඇත්රූප ටික රත්තරන්ෙන් හදලා ගිහින් ඔයාගේ ආරක්ෂාවට රත්තරන් සුරේවා මේවා ගිහින් කියලා සියලු දේ ආරක්ෂා හදලා දුන්නා. ඒ අනුව මම හිතන්නේ 89 ජනවාරි 2 කොයිද එතුමා ජනාධිපති වශයෙන් දියුණු වෙන අපිට මතකයි. ඔහුත් ඇත්තටම හොඳ පාලකෙක්. ආගේ කරනවා. දුප්පත් ජනතාව මේ ආසරයන් කම්බලට ගොඩ පිටවුණු අපේ ජනනායකයෙක් අපි කවදාවත් කරලා එයා බලාපොරොත්තු වෙන දේ වෙනත් වෙන්නේ. ඉතින් මං කිව්වා මම ඇහැව්වා පසු කාලීනව මේක. ඇහුවේ ඒ වෙලාවේ වැඩි හරියටම කරලා දුන්නා කිව්වා. අර ලංකාවේ සිටියම අරගෙන ගියේ ඇයි කියන එක. දැන් ඔබතුමාට මේ අතරේ ප්‍රශ්නයක් තියෙනවද මම අහන්නේ? මේ 89 දැන් ජනාධිපති වුණා යාලා කරලා දුන්න ආරක්ෂාවට. ලංකාවේ ඔයාට රාජයෝගයක් එයාගේ වෙලාව කලාව බලලා ඒක තවත් ආරක්ෂා කරලා සුරක්ෂිතද දකුණේ එක පැත්තෙන් ජීවිපි උතුරේ කොට කලබල මේ අතරතුර මෙයා මුළු ලංකාව කතුරවන්න ඕනේ. ඒකට ආරක්ෂාවනේ මේ හදලා තියෙන්නේ. එතකොට ඒ ආරක්ෂාව හදලා දුන්නා. ඊට පස්සේ 89 මාම හම්බෙන්නේ සිටියම අරගෙන මේ 80 ගණන් වයස. එතකොට කොට කලබල බොහොම ඉස්සන්න වෙලා රටේ මේ වෙගුරු යන වෙලාවට තමයි මෙයා එන්නේ. මේක අරගෙන දැන් ඔබතුමිය වැදගත් කාරණාවක් මෙතන ඉදිරිපත් කරනවා. මේ ලංකා සිටියම ඇඳගෙන ගිහිල්ලා වෙනත් කටයුත්තකට මොහු මුර පුරනවා. ඒ තමයි අපේ ජනාධිපති ප්‍රේමදාසයන්ගේ ආරක්ෂාව සහ ඒ කියන්නේ ආකර්ෂණය වගේම එල්.ටී.ටී. නායක ප්‍රභාකරන් වෙල්පිල්ලේ ප්‍රභාකරන් සම්බන්ධ වෙලා මෙයා යම්කිසි දෙයක් කරන්න මගඩියක් කරලා දෙනවා කියලා මට සැකයක් තියෙනවා. ඒ කියන්නේ ඒකට හේතුව ඇවිල්ලිවලා අනිත් පාර්ශවයේ තවත් පුද්ගලෙක් ඉන්න ඔය රොඩි කුලේ ඉන්න පුද්ගලයා කියන්නේ නීච පුද්ගලෙක් කියලා ඔබතුමේ කිව්වේ ඇදුරේ. එතකොට ඉන්දියාවෙන් ඔහු පැමිණලා තියෙන ඉන්දියාවේ සහ සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. ඒ කරුණු කාරණා